Lanka Daily Mail. අමාලි නොදුටු සාපය නැමැති නවකතාව මගේ මුල්ම නවකතාව. ඒක තමයි මගේ කුළුඳුල් නවකතාව. මගේ ජීවිතයේ තිබුණු සිහිනයක් සැබෑ වූ මොහොතක් හැටියටයි මම ඒක දකින්නේ. මේක මුද්‍රණය වෙන්නේ 2025 වර්ෂයේ 2025 වර්ෂයේ අප්‍රේල් මාසේ. ඉතින් මේකේ පිදුම ගැන චුට්ටක් කිව්වොත් නිර්මාණයක් තුළින් සමාජයට මෙහෙවරක් කරන්න හැකි නම් එයයි අධ්‍යාපනයේ වටිනාකම. හිතන්නට, දකින්නට, විඳින්නට පුරුදු පුහුණු කළ ගුරු දෙමව්පියන්, ස්වාමියාණන් සහ දරු දෙදෙනා වෙත පුදමු බැතියමේ අමාලි නොදුටු සාපේ නැමැති නවකතාව. 2020 වසරේ ලොව පුරා පැතිර ගියා COVID-19 නැමැති වසංගතය. ඒක මුළු ලෝකයටම කියා දුන්නේ අපූර්වතම පාඩමක්. සමස්ත ප්‍රජාවගේම ජීවිතයට අනාගතයේ සිහිනයක් දැයි කොවිඩ් අනතුරු ඇඟවුවා. අධ්‍යාපන ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට ලක්වීමට ඒ තරම් කාලයක් ගත වුණේ නැහැ. ආත්මාර්ථකාමීත්වයේ පෙරටු කරගෙන සිය අවශ්‍යතා වෙනුවෙන් පමණක් සටන් කිරීමට ඇත්තෙමු පෙළඹී සිටියා. දරිද්‍රතාවයට මම් පාදපු කොරෝනා වසංගතය සමාජය තුළින්ම ආවා කියලා මිනිසුන්ගේ මතයක් ගොඩ නැගුණා. නොයෙකුත් චක්‍රලේඛ ඔස්සේ සෞඛ්‍ය නීති රීතිවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පෙන්වා දී තිබුණත් ඇතැමුන් එය පිච්චයකටවත් මායින් කළේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි කොවිඩ් වසංගතය පුරාවටම බහුතර කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් අපට දක්නට ලැබුණේ. මේ කාලවකවානුව තුළ නිතර මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ තොරතුරු නිසා මගේ සිතේ අරක්ගත් සිතුවිලි සමුදායක් තමයි අමාලි නොදුටු සාපේ නැමැති නවකතාවට පාදක කරගන්නේ. මුදලට යට වූ සමාජයක දරිද්‍රතාවය හැමේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට මෙහි එන අමාලිට සිදු වෙනවා. සිය ස්වාමියාගේ රැකියාව අහිමිවීමත් සංගමගම ඔහු විදේශ රටක රැකියාවට යැවීමට අමාලි තීරණය කරනවා. අමාලිට මුදල් තිබුණේ නැහැ. අමාලි මුදල් ඉල්ලාගන්නේ පිරිමින් දෙදෙනෙකුගෙන්. ඒ මුදල් ගෙවීමට වත්කමක් නැති තැන අමාලිට සිදු වෙනවා සිය ජීවිතින් වන්දි ගවන්න. ඒකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට අමාලිට පුප්පැන්නයක් දීමටවත් නොහැකි මට්ටමේ දරුවෙක් ඉපදෙනවා. සාත්තෙක් නැති දරුවෙක්. අමාලිට ඔය කාල සීමාව තුළ සහනයක් ලැබුණා නම් ලැබුණේ උපදේශන නිලධාරණියක් වන නදීගෙන්. අමාලි කුළුඳුල් දරුවා මිහි මතර දායාද කරලා දීලා සදහටම ඇයිනෙත් පියාගන්නවා. මනුෂ්‍යත්වය දායාද කරන නදී වැනි උපදේශන නිලධාරීන් සමාජයට වටිනා සම්පතක් බව මෙම අමාලි නොදුටු සාපේ නවකතාව පුරාවටම කියාපානවා. මානුෂීය මෙහෙයුමක් ඈ කරන්නේ. ඈ කරන මානුෂීය මෙහෙයුමට උපහාරයක් තමයි මම මේ නවකතාව තුළින් එළි දක්වන්නේ. එතකොට මේ අමාලි නොදුටු සාපේ නවකතාව ඇත්තටම මේ සමාජය තුළ චරිතවලින්ම ගොඩ නැංගුණ එකක් කිව්වත් මම නිවැරදි කියලා හිතනවා. ඒත් එක්කම දෛවයේ උරුමය කෙටිකතා සංග්‍රහය තුළ කෙටිකතා 10ක් අන්තර්ගතයි. ඒ සියල්ල මා ලද ජයග්‍රහණය. මේ කෘතිය මම කරන්නේ 2025 සැප්තැම්බර් මාසයේ සාහිත්‍ය මාසයේ වෙනුවෙන්. මෙම කෙටිකතා සංග්‍රහය තුළ දෛවය, නිමේෂාගේ ආදරය, අපි අසරණයි, සුද්දි, මන්තාම කෙල්ලක්, වියෝදුක, රැවටීම සහ මුලාව, කොරෝනා, නීරෝ, උළමකු හැඬුවා යන කතා 10 අන්තර්ගතයි. මෙම කතා 10ටම පාදක වූ සත්‍ය කතා 10ක් මේ තුල තිබෙනවා. මේ තුලින් සමාජයට වටිනා ආදර්ශයක් ලබා දීම තමයි මගේ පරමාර්ථය. සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත දුවා දරුවන්ට සිංහල භාෂාව මගින් එන කෙටි කතාව යන්න කුමක්ද යන්නට හොඳ උත්තරයකුත් මෙම දෛවයේ උරුමේ කෙටි කතා සංග්‍රහය තුල තියෙනවා.
විශේෂයෙන්ම මේ කෘතිය කළේ සිංහල වංශකතාවට වසර 100ක් පිරීම නිමිති කරගෙන. 1924 වර්ෂයේ ගැහැණියක් සහ කතා 10ක් ගැහැණියක් සහ තවත් කතා යන පොත මාර්ටින් වික්‍රමසිංහ සූරින් ලියා තිබෙනවා. 2024 වර්ෂය වන විට ඒ ලියලා සිංහල සාහිත්‍ය වංශ කතාවට වසර 100ක් පිරෙනවා. මට හිතුණා ඒක යම් සන්ධිස්ථානයක් කියලා. ඒ නිසාම තමයි දෛවයේ උරුමය කෙටිකතා සංග්‍රහය එළි දැක්වීමට මන් තීරණය කළේ. අමානිනදුඩු සාපියේ නවකතාව තුළින් මට ලැබුණු පාඨක ප්‍රතිචාර නිසාම හොඳ ඇගීමක් ලැබුණා. ඒ සතුට හේතුවෙන් තමයි මන් දෙවනි කෘතියක් බිහි කළේ. එහෙම කිව්වොත් මන් නිවැරදි කියලා හිතනවා. ඒ තරම් මට සතුට ගෙන දුන් අවස්ථාවක් වුණා අමාලි නොදුටු සාපේ නවකතාව එළි දැක්වීම. මෙහිදී මම ගරු කරන්නේ පාඨකයින්ට. ඉතින් ඒ ප්‍රතිචාර හරි වටිනවා. මම ඉල්ලා සිටින්නේ මේ පොත් දෙකම කියවලා එහි එන අඩුපාඩු මට කියන්න. ඒක මගේ ඉදිරි ලේඛන කලාවට ඉතාමත් වටිනා දෙයක් කියලා මම හිතනවා. මේ පොත් දෙකම මෙවර BMICH පොත් ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය වුණා. ඒක මා ලද ලොකු භාග්‍යයක් කියලා මම විශ්වාස කරනවා.